බුදුහාමුදුරන්ගේ දහමේ තියෙන්නේ ප්‍රායෝගිකව සාර්ථක වෙච්ච මිනිසෙක්. ඒ ජීවිතේ කිසි අවුලක් නැහැ. කිසි පටලැවිල්ලක් නැහැ. නිමිච්ච මිනිසෙක්. දැන් ඔයගොල්ලෝ මේ දහම අහුවෙන් පස්සේ ඔයගොල්ලන්ගේ හිත නිවෙන්න ඕන. හිත නිවෙන්නේ සිහිය පවත්වනකොට. එතකොට දැන් සමහර වෙන්න ඒගොල්ලන්ගේ හරි කලබලයි. හැමතිස්සෙම නිකන් අර මේ මෝලක් ස්ටාර්ට් කරනවා. හිත කොයි වෙලෙත් වේගෙන් ගැහෙනවා. සිත ගැහෙන්නේ වැඩිපුර සිහිය භාවිතය අඩු වෙනවා. ඒක සිතේ ගැහිම අඩු කරගන්න නම් වැඩිපුර සිහියෙන් ඉන්නවා. බුද්ධ ආගම ආරම්භ වන්නේ සිහියෙන් සිටීමේ සිටයි. ඒක තමයි පළවෙනි පාඩම. ඉස්සෙල්ලම කියනවා සිහියෙන් ඉන්න කියලා. කෙනෙකුට පුළුවන් නම් සිහියෙන් ඉන්න. දැන් සිහියෙන් ඉන්න ගියාම ඇත්තටම අපිට මුලින් සිද්ධ වෙනවා අපේ සිහිය බලෙන් පවත්වන්න. කමක් නැහැ මුලින්. සිහිය ටික දවසක් බලෙන් පවත්වනකොට හිත පුරුදු වෙනවා නිරායාසයෙන් සිහියෙන් ඉන්න. කොහොමද සිහියෙන් ඉන්නවා. අමුතුවෙන් සිහිය පවත්වන්නේ. හොඳට සිහියෙන් ඉන්නකොට ඔබට තේරෙනවා ඔබේ සිත වැඩ කරන විදිය. සිත අරමුණු වලට යන විදිය. සිත අරමුණු අල්ල ගන්න විදිය. අරමුණු වල නවතින විදිය. අරමුණු වලට ඇලෙන විදිය. අරමුණු ප්‍රතික්ෂේප කරන විදිය. සිතට තරහ එන විදිය. ඒ තරහ වැඩි වෙන විදිය. අඩු වෙන විදිය. සිතට කාමය එන විදිය. ඒ කාමය වැඩි වෙන විදිය. අඩු වෙන විදිය. සිතට ඊර්ෂ්‍යාව වෙන විදිය. ඒක වැඩි වෙන විදිය. ඒක අඩු වෙන විදිය. මේ ඔක්කොම මට පේන්න පටන් ගන්නවා. ඒ තමයි විපස්සනා. අන්න ඒක තමයි බුදුහාමුදුරුවෝ කියපු දහම. සත්පට්ඨාන සූත්‍රය ඉතා පැහැදිලිව කියවුවහම අපි හැමෝටම දකින්න තියෙනවා බුද්ධ ධර්ම කියලා කියන්නේ ප්‍රායෝගික ජීවිතය තුළ සිහිය පවත්වන එක. යතා වා පනස්ස කායෝ පටිහිතෝ හෝති තථා තථානම් පජානාති. ඔබ යම් ක්‍රියාවක් කරයිද ඒ ක්‍රියාව පිළිබඳව මනා සිහියෙන් ඉන්න. මනා දැක්මකින් ඉන්න. මනා තේරුම් ගැනීමකින් ඉන්න. අන්න ඒක තමයි විපස්සනා. ඉතර බුද්ධ කිසිම දැනුමක් නැහැ. කිසිම පොතපත ඉගෙනගෙන නැහැ. හැබැයි ප්‍රායෝගිකව හොඳට පුරුදු කරගෙන තියෙනවා. ඒ තමයි බුද්ධ වචනය.